මනුස්සයෙක්ට කරන්න පුළුවන් උපරිම දේවල් ඒ කියන්නේ තමන්ගේ තියෙන පොටෙන්ෂල් එක එළියට ගන්න හරි අමාරුයි. පුද්ගලයන්ගේ තියෙන මේ යුනික් වැලියු එක අපිට එළියට ගන්න පුළුවන්. ඒක එන්හාන්ස් කරන්න පුළුවන් නම් අපිට පුළුවන් හොඳ තින්කර්ස්ලා හදන්න, හොඳ ඉනෝවේටර්ස්ලා හදන්න, හොඳ ඔන්ටර්ප්‍රෙනර්ස්ලා හදන්න. තව කෙනෙක් එක්ක ගන්න පුළුවන් මම මේක ෆේල් වුණේ මේ හින්දායි මං මේ කෑල්ල හොඳට කළා නම් ඊළඟ පාර මම මේක සක්සීඩ් වෙන්න පුළුවන්. Hello everyone. ඔයාලා එක්ක වෙලා ඉන්නේ Veritas Legacy podcast එකේ second episode එකත් එක්ක. ඉතින් කලින් episode එකේදී මම ඔයාලට කිව්වා වගේම අදත් අපිත් එක්ක ඉන්නවා special character එකක්. එයාගේ story එක ඔයාලත් එක්ක share කරගන්න. She's a female entrepreneur actually. She's a female entrepreneur. මමත් ගොඩක් ආසාවෙන් ඉන්නේ මෙයාගේ life story එක අහලා දැනගන්න. She's the founder of Gen Alpha Private Limited. මියුලි කළුබෝවිල. Welcome to our podcast මියුලි. Thank you for having me. අපි මේ podcast එක පටන් ගන්න කලින් මුලින්ම අහලා බලමු කවුද මේ මියුලි කළුබෝවිල කියන්නේ. හරි. මම ඇත්තටම දැනට Generation Alpha Private Limited කියන ආයතනයේ නිර්මාතෘ විදිහට සහ ඇත්තටම Chief Executive Officer විදිහට වැඩ කරනවා. ඉතින් ඇත්තටම මම ඔයා ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නා වගේ ව්‍යවසායිකාවක් විදිහටත් ඒ වගේම නොයෙකුත් අපි කියනවා මේ ස්ටාර්ට්අප් ඉකෝසිස්ටම් බිල්ඩින් එකේ යම් රෝල්ස් ප්ලේ කරනවා. ඇත්තටම මම ඇවිල්ලා අතන අපි ජෙනරේෂන් ඇල්ෆා ගැන කතා කරනකොට ඒ ගැන කතා කරමු. හැබැයි අපි ඇත්තටම මම ගැන අඳුන්වන්න කැමති এডুকেෂන් සයිඩ් එකේ යම්කිසි දෙයක් කරන්න හදන ඇත්තටම අනාගතයේදී ඉනෝවේටර්ස්ලා හදන්න පුළුවන් පසුබිමක් නිර්මාණය කරන්න උත්සාහ කරන කෙනෙක් විදියට. අපි මුලින්ම කතා කරමු ආගේ এডুকেෂනල් බෑග්ග්‍රවුන්ඩ් එක. ඔයා මම දන්න විදිහට ෆිසිකල් සයන්ස් ස්ට්‍රීම් එකෙන් A level කරලා දැන් ෆවුන්ඩර් කෙනෙක් විදිහට ඉන්න කෙනෙක්. කොහොමද මේ ජර්නි එක? මොකක්ද ඔයාගේ ටර්නින් පොයින්ට් එක උනේ මේ? හරි. ඇත්තටම A levels ෆිසිකල් සයන්ස් තෝරගත්ත එක තමයි මම හිතන්නේ ඇත්තටම මේ අදහස ඇත්තටම ආවේ මුලින්ම ඒ කාලේ. මොකද අපි A levels කරද්දී ඒ කාලේ අවුරුදු 17ක් 18 කාලේ අපි දකිනවා අපේ ජීවිත තුළින් සහ අපේ යාළුවෝ තුළින් සමහර වෙලාවට ළමයින්ට තමන් ඉගෙන ගන්න දෙයට ලොකු ආසාවක් ඇති වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඊට වඩා සමහර ළමයින් ඒගොල්ලෝ පොතේ වැඩවල වලට කැමති නැහැ. ඒ වුණාට ඒගොල්ලෝ වෙන දේවල් ඉගෙන ගන්න හරි කැමතියි සහ දක්ෂයි. අනිත් එක මේ කාලේනේ ළමයි ගොඩක් වෙලාවට ළමයිත් මේ තරුණ තරුණියෝ සමාජෙත් එක්ක මික්ස් වෙන්න පටන් ගන්න. ඉතින් ඒ කාලේට ඒගොල්ලන්ට නොයෙකුත් ප්‍රශ්න එනවා සහ ඒගොල්ලෝ ඒ ප්‍රශ්නත් එක්ක නැවිගේට් වෙන විදිහ දන්නෙත් නැහැ. ඒකේ තියෙන ගොඩක්ම චැලෙන්ජ් එකක් තමයි ඇත්තටම අම්මලා තාත්තලට සහ ටීචර්ස්ලට ඒක ගයිඩ් කරන්න හෝ මෙන්ටර් කරන එක කරන්න පොඩ්ඩක් අමාරුයි. ඉතින් ඇත්තටම අපි අපේ එක්ස්පීරියන්ස් වලින් අපි හිතුවා කවදා හරි ළමයින්ට තමන් කැමති දේවල් ඔස්සේ يعني තමන්ගේ තියෙන අර නැචරල් ඉන්ක්ලිනේෂන්ස් ඔස්සේ දේවල් ක්‍රියේට් කරන්න ෆැසිලිටි එකක් හදන්න පුළුවන් නම් හොඳයි. සහ ඒ යන ගමන දැන් චැලෙන්ජ් ඉන්නේ. ඒතකොට ඒ ගමනට අවශ්‍ය මෙන්ටර්ෂිප් සපෝට් එක අපිට දෙන්න පුළුවන් විදියක් තිබ්බනම් හොඳයි කියන එක. ඉතින් ඇත්තටම ඊට පස්සේ ඔය කියන අදහසත් එක්ක ඒ කාලේ මම වොලන්ටියරින් ටීචින් වලට සම්බන්ධ වුණා. මොකද මම පොඩක් අඳුරගත්තා මට ටීච් කරන්න යම්කිසි හැකියාවක් තියෙනවා කියලා. ඊට පස්සේ ඇත්තටම ටියුෂන් පොඩි ක්ලාසස් කළා ඒ කාලේ. ඒකට පස්සේ ඇත්තටම මම යුනිවර්සිටි එකට ආවට පස්සේ තමයි මුලින්ම දැනගන්නේ මේ ඔන්ටර්ප්‍රිනර්ෂිප් කියන සබ්ජෙක්ට් එක ගැන. ඊට කලින් ඇත්තටම මම මේ වචනේ ඇහුවෙත් මුලින්ම යුනිවර්සිටි එකට ආවට පස්සේ ඔන්ටර්ප්‍රිනර්ෂිප් කියන එක. එතකොට මොකද අපි සාමාන්‍ය ව්‍යවහාරය සමණෙන් යූස් කරන්නේ බිස්නස් කරනවා. එහෙම නෙවෙයි පාවිච්චි කරන්නේ. ඒතර ව්‍යවසායකත්වය කියන එක ඇත්තටම අලුත්ම ටර්ම් එකක් වුණා. ඒ ආවට පස්සේ මට හිතුණා අපි මේ කියපු අදහස මේබි ව්‍යවසායකත්වය තුලින් කරන්න පුළුවන් දෙයක්. ඒතකොට මම ඉගෙන ගත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ ඉන්ඩස්ට්‍රියල් මැනේජ්මන්ට් ඩිපාර්ට්මන්ට් එකේ. ඒකෙදී ඒක ගොඩක් ඇත්තටම ව්‍යවසායකත්වයට යම්කිසි හොඳ පුෂ් එකක් දෙන්න පුළුවන් තැන. ඉතින් ඒ කාලෙදී මම පොඩි සයිඩ් එකකින් අපි කියන පොඩි සයිඩ් හසල්ස් කරනවා කියලා. එහෙම පොඩි බිස්නස් එකක් කළා. ඒ කාලෙදී මම තේරුම් ගත්තා හරි මට දෙයක් බිස්නස් එකක් කරන්න ආසාව තියෙනවා. ඒකට පැෂන් එක තියෙනවා. දැන් බිස්නස් එකක් කරද්දී ලොකු චැලෙන්ජස් එනවනේ. ඒවා එක්ක දිගටම ඉන්න ආසාව තියෙනකොට මම හිතුවා මේබි මම කෝපරේට් එකට යනවට වඩා මගේ කියලා දෙයක් පටන් ගත්තා නම් හොඳයි. ඒතොර ඇත්තටම මම කළේ ඒ කාලේ තිබිච්ච ඩ්‍රීම් එකත් එක්ක ඔන්ටර්ප්‍රිනර්ෂිප් මික්ස් කළා. ඒ විදිහට තමයි ඇත්තටම මේ ජෙනරේෂන් ඇල්ෆා කියන එක හැදෙන්නේ. එතකොට අපි කිව්වොත් මේ කම්පැනි එකේ ස්ටාර්ටින් පොයින්ට් එක මොකද්ද? කොයි කාලේ වගේද පටන් ගත්තේ? එතකොට ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක එහෙම කොහොමද? ඇත්තටම දැන් යුනිවර්සිටි එකෙන් පස්සේ ෆයිනල් එක්සෑම්ස් ඉවරච්ච ගමම වගේ මම ෆස්ට් ජොබ් එකට ගියා. එතනදී මම
වැඩ කළේ බිස්නස් ඇනලිස්ට් කෙනෙක් විදිහට. ඒ කාලේ ඇත්තටම දැන් මම ජොබ් එකකට ගියාට පස්සේ ඇත්තටම මට ලොකු ආසාවක් එනවා මොකක් හරි කරන්න. ඒ කියන්නේ මට ඇත්තටම ජොබ් එකට වඩා හිත තියෙන්නේ මොනවා හරි දෙයක් අලුතින් පටන් ගන්න. ඊට පස්සේ ඇත්තටම මම මගේ ළඟම යාළුවෝ කීප දෙනෙක්ට කිව්වා මෙන්න මෙහෙම අපි දෙයක් කරමු කියලා කිව්වා. ඊට පස්සේ ඇත්තටම ඒගොල්ලෝ මට උදව් කරන්න වොලන්ටියර්ස්ලා විදිහට සපෝට් කළා. කරලා අපි ඇත්තටම පොඩි කමියුනිටි එකක් හැදුවා. කියන්නේ අපි කමියුනිටි එකක් කියන්නේ අපිට ලොකු තේරුමක් තිබුණ නැහැ ඇත්තටම කොහොමද මේ බිස්නස් එකක් ෆෝම් කරන්නේ එහෙම නැතුව එහෙමත් නැත්නම් ෂෙයා හෝල්ඩර්ස්ලා ගැන ඔය දේවල් ගැන ඇත්තටම අපිට ලොකු අදහසක් තිබුණ නැහැ. ඇත්තටම බිස්නස් එකකට දාන්න තරම් ලොකු කැපිටල් එකක් තිබුණෙත් නැහැ. අපි කරපු දේ තමයි අපි මුලින් කමියුනිටි එකක් හැදුවා. අපි කිව්වා ඕගොල්ලෝ අපිත් එක්ක ජොයින් වුණොත් අපි ඕගලන්ට උදව් කරනවා අර ඉනෝවේටිව් මයින්ඩ්සෙට් එක බිල්ඩ් කරන්න. එතකොට ඒක ඔස්සේ ඇත්තටම ගොඩාක් ළමයි අපිත් එක්ක ජොයින් වෙන්න පටන් ගත්තා. ඒක හරියට නිකන් මම ගිහින් හැදුවා නෙමෙයි ඇත්තටම ගොඩාක් අය එකතු වෙලා මේක අර කෝ බිල්ඩ් කරන්න පටන් ගත්තා. එතකොට අපි මුලින්ම මට මතකයි අපි මුල්ම ප්‍රොජෙක්ට් එක කළේ පාසල් වලට. පාසල් වල ඔය ඉනෝවේටිව් දේවල් කරන ළමයි 25 දෙනෙක්ව අපි තෝරලා අපි කළා වෙබිනාර් සෙට් සීරීස් එකක් කළා, වර්ක්ෂොප් සීරීස් එකක් කළා. එතකොට එතනදී මට මතකයි පළවෙනිම සම්පත්දායකෙක් වෙච්ච කෙනෙක් තමයි මේ ට්‍රේස් ආයතනයේ මේ මිස්ටර් හේමින්ද. එතකොට ඒ වගේ කට්ටිය ඇත්තටම එකතු වුණා අර අපි කරන දේට උදව් කරන්න. ඉතින් ඒකත් එක්ක තමයි අපි ඒ කමියුනිටි එක ටික ටික බිල්ඩ් වුණා මෙම්බර්ෂිප් එකකට. ඊට පස්සේ ස්ටාර්ට්අප් ඉකෝසිස්ටම් එකත් එක්ක ලංකාවේ ස්ටාර්ට්අප් ඉකෝසිස්ටම් එකත් එක්ක සම්බන්ධ වුණා. ඉන්ටර්නැෂනල් ස්ටාර්ට්අප් ඉකෝසිස්ටම් එකත් එක්ක සම්බන්ධ වුණා. ඒවෙන් තේරුම් ගත්ත කොහොමද මේ බිස්නස් එකක් ස්ටාර්ට්අප් එකක් කරන්න කියන එක ඒ විදිහට තමයි අතරම මේක ටික ටික ඉවෝල්ව් වුණේ. ඔව් දැන් මියුලි කිව්වා අපිට A level කාලේ සමහර ළමයි ඔහේ කරන් යනවා කරන්න මොකක්ද කියලා දන්නේ නැතුව ඒ වගේ දේ. කියන්නේ මේ এডুকেෂන් සිස්ටම් එකේ පොඩි ગેප් එකක් තියෙනවද කියලා අපිට හිතෙනවා. ඒ කියන්නේ දැන් අපේ කරියර් වයිස් ගන්නකොට කරියර් තියෙන ෆීල්ඩ් එකයි මේ এডুকেෂන් සිස්ටම් එකයි කියන දෙක අතරේ ඔයා හිතන විදියට මොකක්ද තියෙන මේ ગેප් එක? දැන් අපි ඔයා දන්නවනේ අපි තියෙනවා අර කාර්මික විප්ලව කියලා තිබුණානේ අපේ පළවෙනි දැන් අපි මේ ඉන්නේ පස්වෙනි කාර්මික ඉන්ඩස්ට්‍රියල් රිවොලූෂන්ස් කියලා අපි ඉංග්‍රීසියෙන්. ඉතින් එතකොට දැන් අපි ඒ කාලේ අපේ තිබුණේ ෆැක්ටරිස් වල තමයි අපි මිනිස්සුන්ව හැදුවේ. ෆැක්ටරිස් වල වැඩ කරන්න අර අපි ඒ කාලේ කියන්නේ අපි මාස් ප්‍රොඩක්ෂන් වලට හරියන විදිහට තමයි එඩියුකේෂන් දැන් මොකද ඉන්ඩස්ට්‍රි එකට හරියන විදිහටනේ අධ්‍යාපන ක්‍රමය සාමාන්‍යයෙන් හැදෙන්නේ. එතකොට ඒකත් එක්ක ඒ විදිහට තමයි අධ්‍යාපනය ඒ කාලේ හැඩගැසුනේ. ඒක තමයි අපි බැචලර්ස් විදිහට ළමයින්ව අරගන්නේ. බැචලර්ස් විදිහට ළමයින්ව ගෲම් කරන්නේ, එඩියුකේට් කරන්නේ ඒ කාරණේ නිසා. ළමයා කවුද? ළමයාගේ ඩෙන්ටිටි එක මොකක්ද? ඒක අදාළ නැහැ ඇත්තටම. අපිට එළිය රික්වයර්මන්ට් එකක් තියෙනවා. මේ රික්වයර්මන්ට් එක ඔයා කොයි විදිහ කෙනෙක් වුණත් කමන්නේ අපිව මෝල්ඩ් කරලා ගන්නවා. සෝ එතකොට ඒ කාලේ ඒක පොඩ්ඩක් ඒක ඇත්තටම සාර්ථක වුණා. මොකද ඒ කාලේ තිබිච්ච ඉන්ඩස්ට්‍රි එකේ රික්වයර්මන්ට් එක ඒක තමයි. එතකොට මිනිස්සෙක්ට සිද්ධ වෙනවා දැන් ඔයා හිතන්නකෝ ඔයා චිත්‍රවලට හරි යම් ආර්ට්ස් වලට හරි whatever ඒ වගේ දෙයකට ඔයා කැමති නම් ඔයාට ඒ පාර්ට් එක පොඩ්ඩක් කපලා දාලා ඔයාට එළියේ අවශ්‍ය දෙයට ඇඩප්ට් වෙන්න. එතකොට මිනිස්සෙක්ට කරන්න පුළුවන් උපරිම දේවල් ඒ කියන්නේ තමන්ගේ තියෙන පොටෙන්ෂල් එක එළියට ගන්න හරි අමාරුයි. මොකද ඒක තමන්ට දැන් ඒක හරියට අර අපි මේ දැන් අපි දන්නවා පාසල් වල අපි ඉස්සර ලොකු එම්ෆසයිස් කරන සබ්ජෙක්ට් එකක් නේ මැත්ස්. එතකොට අපි කියනවා සාමාන්‍යයෙන් ඕනම ළමයෙක්ට මැත්ස් කියන දේ පුළුවන් වෙන්න ඕනේ. හැබැයි ඇත්තටම සමහරලාට හැම ළමයෙක්ටම ඒක එහෙම නැහැ. සමහර ළමයින්ට ඉස්කෝලේ උගන්වන විදිහට මැතමැටික්ස් බෑ. එතකොට දැන් අපි දැකපු දේ තමයි මේ පුද්ගලයන්ගේ තියෙන මේ යුනික් වැලියු එක අපිට එළියට ගන්න පුළුවන්. ඒක එන්හාන්ස් කරන්න පුළුවන් නම් අපිට පුළුවන් හොඳ thinkers-ලා හදන්න, හොඳ innovators-ලා හදන්න, හොඳ entrepreneurs-ලා හදන්න. So එතකොට අපිට ඕන නැහැ අපි මේ education එකේ දක්වපු ලොකු මේකක් gap එකක් තමයි ඇත්තටම මේකේ දැන් මේ අපි එළියට එන මිනිස්සු හෝ තරුණ තරුණියෝ ඇත්තටම දැන් ඔයගොල්ලෝ දැකලා ඇති අපි සමහරවිට කියන අවුරුදු 30 40 වෙනකොට එකම අපි රැකියාව කරනවනේ. හැබැයි ගොඩක් වෙලාවට මිනිස්සු තමන් කරන රැකියාවෙන් ලොකු තෘප්තියක් නැහැ. හේතුව තමයි ඒක ගොඩක් වෙලාවට ඒගොල්ලන්ට අලයින් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒගොල්ලෝ ඒක ගැන සැටිස්ෆයි නැහැ. ඒගොල්ලන්ට හිතනවා මට මේකෙන් දෙයක් මම මේකෙන් ලොකු දෙයක් කරන්නේ නැහැ. සෝ එතකොට අපිට ඇත්තටම ඕනකම තිබුණා අපි දැක්කපු දෙයක් තමයි තමන්ට දෙයක් අලයින් වෙනවා නම් තමන්ගේ පර්පස් එක මේකයි. මම මේකට තමයි මේ වැඩ කරන්නේ කියලා හිතනකොට මිනිස්සු හරි උමනාවෙන් වැඩ කරනවා. ඊටත් වඩා හොඳ ප්‍රොඩක්ටිව් දෙයක් කරනවා. ඉතින් අපිට ඕනුනේ මෙන්න මේ ગેප් එක ෆිල් කරන්න. අපි එතෙන්ට හිතාගෙන තමයි මේක නිර්මාණය කළේ. ඔව් දැන් අපි
ළමයි ගැන කියද්දී ඔය කියන විදිහට ළමයා තමන්ගේ වැලියු එක මුලින්ම හොයා ගන්න ඕනේ. ඒ ළමයා තමන්ගේ වැලියු ප්‍රොෆෙෂන් කියන එක අයිඩෙන්ටිෆයි කර ගන්න ඕනේ. මේකට කොහොමද හෙල්ප් වෙන්නේ? කොහොමද ළමයි කියන්නේ තමන්ට දැන් මේ බලන් ඉන්න යූත් ජෙනරේෂන් එකට හිතුනොත් මගේ වැලියු එක මම අඳුනගෙන නෑ තාම. මං කොහොමද මගේ වැලියු එක අඳුනගන්නේ? ඒකට මොකද දෙන්න තියෙන ඇඩ්වයිස්? පළවෙනි දේ තමයි අපි පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ අපි පොඩි අර ඇනලිසිස් එකක් කරලා බලන්න පුළුවන්. තමන්ගේ තියෙන තමන් නැචරලි හොඳට කරන දේවල් තියෙනවානේ. ඕන කෙනෙක්ට ඒ වගේ දේවල් තියෙනවා. සහ තමන්ට තමන්ගේ එන්වයරන්මන්ට් එකත් එක්ක ආපු දේවල් තියෙනවා. ඒක තමන්ගේ පවුල් පසුබිමින් වෙන්න පුළුවන්, පාසලෙන් වෙන්න පුළුවන්, යුනිවර්සිටි එකෙන් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සමහර වෙලාවට එයා කරන විනෝදයට කරන දෙයක් වෙන්න පුළුවන්. මොකද හොබීස් කියන දේවල් මිනිස්සෙක් තෝරගන්නේ මොකක් හරි හේතුවකින්ද. ස්පෝර්ට්ස් වෙන්න පුළුවන්, මියුසික් වෙන්න පුළුවන්. මේ වගේ දේවල් අපි පොඩ්ඩක් බලන්න ඕනේ. අපි ඇත්තටම හොඳ අර අපි කියන ආයාසයකින් තොරව කරන දේවල්ට මේක අපි පොඩ්ඩක් මැප් කරගන්න ඕනේ. අනික් අතට මැප් කරගන්න ඕනේ. දැන් ඒක අපි ඇවිල්ලා මේ වෙලාවේ ඉන්න තැන අපිට යන්න ඕනේ කොතෙන්ටද? එතකොට අපිට යන්න ඕනේ වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපිට කෙනෙක්ට හිතන්න පුළුවන් මට කවදා හරි මෙන්න මේ වගේ ඉන්ස්ටිටියුට් එකක් හදන්න ඕනේ. ඒ යන්න ඕනේ තැනට තමන් දැන් ඉන්න තැන ඉඳන් අපි බලනවා පොඩ්ඩක් මේක මැප් කරන්න කොහොමද කියලා. එතකොට සමහර වෙලාවට තමන් ඉන්න දේවල් තමන්ට දැන් තියෙන දේවල් ටික මික්ස් කරගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට අපි දේවල් හිතන්නේ සයිලෝස් වලනේ. සයිලෝස් වල කියන්නේ හරි මට ගණන් පුළුවන්, මට ඩාන්සින් පුළුවන්, මට තව මොන හරි දෙයක් පුළුවන්. හැබැයි ඒව වෙන වෙනම තමයි තියෙන්නේ. මේකේ හරි වැදගත් දෙයක් තමයි අපිට පුළුවන් වෙනවනේ මේ දේවල් එකතු කරලා. ඒ කියන්නේ ඔයා මැතමැටික්ස් වලට ફોකස් කරන්න අවශ්‍ය නැහැ ඔයාලට ගණන් පුළුවන් කියලා. ඔයා කොහොමද ගණන් සහ ඔයාට තියෙන යම්කිසි හැකියාවක් එකතු කරන්නේ. අන්නේ කම්බිනේෂන් එක තමයි ඇත්තටම ඔයාව යුනික් කරන්නේ. හැබැයි ඔයාව වෙන වෙනම හිතන තාක් ඔයාට ඒක දකින්න බෑ. එතකොට අපි ටිකක් අර අපි කියන සිස්ටම් තින්කින්, ඉන්ටර්ඩිසිප්ලිනරි තින්කින් ඔන්න ඕක අපි ඩෙවලොප් කරගන්න ඕනේ. අපි මුලින්ම පුළුවන් වෙනවනේ හොඳ ඇනලිසිස් එකක් කරලා තමන්ව අයිඩෙන්ටිෆයි කරගන්න සහ අපිට යන්න ඕනේ කොතෙන්ටද කියන එක තේරුම් ගන්න සහ අපි මේ දැන් ඉන්න තැන තියෙන දේවල් ටික එකට මික්ස් කරලා හරි මට මෙන්න ඔයා මේක හොඳම උදාහරණයක් තමයි සමහරලාට කෙනෙක් ඉන්න පුළුවන් මට ඇවරේජ් එකන සමහරය ගොඩක් ළමයින්ගෙන් එන උත්තරය තමයි මට කිසි දෙයක් හොඳට බෑනේ. මට හැමදේම පොඩ පුළුවන්. ජැක් ඔෆ් ඕල් ට්‍රේඩ්ස්. ඔව්. එතකොට ඒකල කියන්නේ ඉතින් මට එහෙම විශේෂයෙන් කියලා දෙයක් බෑ. ඒ වුණාට ඔයා බැලුවොත් ඒ පොඩ තියෙන දේවල් ටික එකතු කරලා යම්කිසි සංයෝගයක් හදාගන්න ඒක වෙන කෙනෙක්ට රෙප්ලිකේට් කරන්න හරි අමාරුයි. සහ දැන් ඔයා මොනවා හරි දෙයකට හොඳටම එක්ස්පර්ට් කෙනෙක් නම් ඔයා ඒක දිගටම කරගෙන යන එක තව දෙයක්. හැබැයි ඔයාට හිතනවා නම් නැහැ මට තේරෙන්නේ නැහැ මම කොතැනටද ෆිට වෙන්නේ කියලා එහෙනම් ඔයා බලන්න ඕනේ අර පොඩි ඩොට්ස් ටික කනෙක්ට් කරලා මොකක්ද ඔයාගේ තියෙන යුනික් දේ. අර මම කිව්වේ අපි යන්න ඕනේ තැන බලන්න ඕනේ කියලා. දැන් මේකයි දැන් ඉන්න තැනයි මැප් කරද්දී ඔකේ තියෙන්න පුළුවන් මට මේ ටික මදි ඇත්තටම අතෙන්ට යන්න. එතකොට ඊළඟට අපි බලන්න ඕනේ මම තව එළියෙන් හදාගන්න ඕනේ දේවල් මොනවද. දැන් මගේ එක ට්‍රේට් එක තමයි ඇත්තටම මට යම් කිසි දුරකට ටීච් කරන්න පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි මට ඇත්තටම පබ්ලික් ස්පීකින් කියන එක මම හරිම ස්ටේජ් ෆියර් එකක් තියෙන කෙනෙක්. එතකොට මම ඒ වුණාට තේරුම් ගත්තා මම ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් වෙනවා නම් මට මේ ස්ටේජ් ෆියර් එක කියන කොහොම හරි ඕකම් කරන්න වෙන දෙයක් කියන විදිහට. ඒක හින්දා තමයි ඇත්තටම මම එක ස්ටෙප්ස් අරගෙන දැන් උදාහරණයක් විදිහට ටෝස් මාස්ටර්ස් සහ ඒක අර සෑහෙන එෆර්ට් එකක් දාලා තමයි මම ස්පීකර් කෙනෙක් වෙන්නේ. අපිට තියෙන දේවල් අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ. අපිට නැති හැබැයි අතෙන්ට යන්න අවශ්‍ය දේවල් අයිඩෙන්ටිෆයි කරගන්න. ඒතර ඔය කම්බිනේෂන් එක අපිට හදාගන්න පුළුවන් නම් ඇත්තටම කෙනෙක්ට හැදෙන හොඳ අර අයිඩෙන්ටිටි එකක්. ඒතර ඊට පස්සේ එයාට ඒක ඉම්ප්‍රූව් කර යන්න. දැන් ඒ කියන්නේ තමන්ට තමන්ගේ වැලියු එක අයිඩෙන්ටිෆයි කරගන්න. දැන් අපි හිතුවොත් අපේ වටේ ඉන්න අපිට සපෝට් සිස්ටම් එකක්. අපේ පේරන්ට්ස්ලා, ටීචර්ස්ලා එහෙම. ඔයා හිතන විදිහට පේරන්ට්ස්ලා, ටීචර්ස්ලා මේ ළමයින්ට මේ ගයිඩන්ස් එක, සපෝට් එක දෙද්දි එයාලා එක්කෝ හිතලා වෙන්න පුළුවන්, හිතන්න නැතුව වෙන්න පුළුවන්. එයාලගේ අතින් වෙන මිස්ටේක්ස් මොනවාද මේ ජර්නි එකේදී සපෝට් සිස්ටම් එකේ? මම දකින එක දෙයක් තමයි දැන් අපේ දැන් පේරන්ට්ස් ටීචර්ස්ලා ඇත්තටම ළමයින්ට හරි ආදරෙයිනේ. ඒ ආදරේ හින්දාම අපි ළමයින්ව හරියට පරිස්සම් කරනවා. ඒක සමහර වෙලාවට ඒක අපි හරි බැලන්ස් එකක් ඇතුව කරන්න ඕන දෙයක්. ඒකට හේතුව තමයි මිනිස්සු ඩිවලොප් වෙන්නේ තමන්ට අධ්‍යාපනයත් එක්ක ලැබෙන්න ඕනේ එක්ස්පෝෂර් එක සහ එක්ස්පීරියන්ස් එක. දැන් ඔයා හිතන ඔයා කවදාවත් දැකලා නැත්තම් ඔයා අපි හිතනකෝ දැන් මම ගමෙන් ආවේ. මම දන්නේ නැහැ එළියේ තියෙන දේවල් මොනවද කියලා. මම දන්නේ ගම ඇතුලේ තියෙන දේවල් ටික විතරයි. මම කවදාවත් අතනට යන්න හිතන්නේ නැහැ නේ. කියන්නේ අපේ කම්ෆර්ට් සෝන් එකෙන් අපි එළියට යනවා. එතකොට දැන් මම දකින එක ප්‍රධාන වැරද්දක් තමයි අපිව ෆේල් වෙන්න හරි බයයිනේ. මොකද අපි දැන් අම්මලා තාත්තලා ගුරුවරු උනත් අපිට කියන්නේ ඔයා කොහොම හරි එක පාස් වෙන්න. කොහොම හරි පාස් වෙන්න. ෆේල් වෙන්න. ෆේල් වුණා කියන එක මිනිස්සු දකින්නේ හරි අර ෆේලියර් එකක්. ඒ කියන්නේ ඒක හරි ඇක්සෙප්ට් කරන්නවත් කැමති නැහැ එහෙම. හැබැයි ෆේලියර් එකකින් තමයි මිනිස්සෙක්
පළවෙනි එක ෆේල් වෙන්න බය නැති වෙන්න ඕනේ සහ ඒක ඇක්සෙප්ට් කරන්න කරේජ් එක තියෙන්න ඕනේ. හරි මම මෙතන ෆේල් වුණා. මම ඊළඟ එක මීට වඩා හොඳට try කරනවා. හැබැයි ඔය කාලෙදී අම්මලා තාත්තලාගෙන් සහ ටීචර්ස්ලාගෙන් මම දකින්නේ ඒගොල්ලන්ට දෙන්න පුළුවන් නම් මේ ළමයින්ට සේෆ්ටි නෙට් එකක්. ඒ කියන්නේ දැන් මේගොල්ලෝ මොන කොහෙන් හරි ෆේල් වුණා මේ යට තමයි එන්නේ නැහැ. මොනහරි සේෆ්ටි නෙට් එකක් තියෙනවා. ඒක සමහරවිට ෆයිනෑන්ෂල් සේෆ්ටි නෙට් එකක් වෙන්න අවශ්‍ය නැහැ. පොඩි මෙන්ටරින් සපෝට් එකක්, අර ඉමෝෂනල් සපෝට් එකක්. හොඳම එක්සැම්පල් එක තමයි පේරන්ට්ස් ලගෙන් ඔය ඉමෝෂනල් සපෝට් එක කියන එක. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් අපි කියනවානේ නැහැ ඔයා මේක ෆේල් වෙලා නම් ගෙදර එන්න බෑ කියන එක. එතනම ඔයාගේ සේෆ්ටි නෙට් එක කපලා. හැබැයි එහෙම නැතුව අපි ඒ ළමයාට දෙනවා නම් හරි වාවක කරලා බලන්න. අපි ෆේල් වුණොත් අපි මෙහෙම දෙයකටත් යන් කියන එක. අන්න එතකොට ළමයි බය නැහැ දේවල් try out කර අලුත් දේවල් එක්ස්පීරියන්ස් කරන්න. එතකොට නිකම් මේකල්ලෝ සොසයිටිකට එනකොට ග්‍රෝ වෙනවා තව එක්ස්පීරියන්ස් ගන්න අලුත් දේවල් කරන්න අර බය එතකොට ගිහිල්ලා ඇත්තටම. ඒතර මම හිතනවා අන්න ඒ වගේ පොඩි අර ඇටිටියුඩ් චේන්ජ් එකක් අපිට තිබුණා නම් හොඳයි කියන එක. අපි දැන් මේ බෑග්ග්‍රවුන්ඩ් එක ඔක්කොම කතා කරේ ඇත්තටම ජෙනරේෂන් ඇල්ෆා කියන එක ගැනත් කතා කරන්න ඕනේ අපි. ජෙනරේෂන් ඇල්ෆා කම්පැනි එකේ. මොකක්ද මේ ජෙනරේෂන් ඇල්ෆා කියන එක and මොකක්ද ඒකේ ප්‍රෝග්‍රෑම් එකේ ස්ටෙප් බයි ස්ටෙප් අපිට කිව්වොත් කොහොමද ඒක හරි. අපි ඇත්තටම ජෙනරේෂන් ඇල්ෆා එකේ දැන් අපි මම එක පොඩ්ඩක් මේක හැදුනේ කොහොමද කියන එක කිව්වොත් මම කලින් කිව්වා වගේ අපි කමියුනිටි එකක් විදිහට පටන් ගත්තා. ඒ කමියුනිටි එකක් විදිහට පටන් අරගෙන අපි තේරුම් ගත්තා ඇත්තටම මේ ලංකාවේ ඉන්න යූත් එකට හොඳ පොටෙන්ෂල් එකක් තියෙනවා. මම අපි දැකලා තියෙනවා ළමයි හරි පුදුම දේවල් කරනවා. ඒ කියන්නේ පොඩි පුෂ් එකයි ඒගොල්ලන්ට ඕනේ. එතනින් එහාට ඒගොල්ලෝ ඒක ෆිගර් අවුට් කරගන්නවා. එතකොට අපි තේරුම් ගත්තා මේක මේ ළමයින්ගේ අවුලක් නෙමෙයි මෙතන තියෙන්නේ. අපි මේ හදන එන්වයරන්මන්ට් එකේ ප්‍රශ්නයක්. අපි ඔය කාලේ කරේ අපි ළමයින්ට තියෙන පේන් පොයින්ට්ස් මොනවද කියන එක පුළුවන් තරම් අයිඩෙන්ටිෆයි කරන්න බැලුවා. එතකොට අපි තේරුම් ගත්ත එක දෙයක් තමයි මෙන්න මේ සේෆ්ටි නෙට් එකේ රික්වයර්මන්ට් එක. ඊළඟ එක තමයි අපි පුළුවන් තරම් ඇක්සස් දෙන්න ඕනේ හොඳ අලුත් ඔපචුනිටීස් වලට. හොඳ ඔපචුනිටීස් කියන්නේ හොඳ මෙන්ටර්ස්ලා හම්බ වෙන, ඉන්ඩස්ට්‍රි එකේ ලීඩර්ස්ලා හම්බ වෙන්න. මම මේක ලංකාවට විතරක් ලංකාවෙන් පටන් ගත්තට ඇත්තටම මේක ග්ලෝබල් ප්‍රොබ්ලම් එකක් මෙතන තියෙන්නේ. ඒතර even especially when it comes to South Asia මේ ප්‍රශ්න ලොකුවටම තියෙනවා. මොකද එක වගේ මෙන්ටැලිටිස් තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. එතකොට අපිට පුළුවන් නම් හදන්න ඒගොල්ලන්ට අලුත් ඔපචුනිටීස් වලට ඇක්සස් පොයින්ට් එකක් ඒගොල්ලන්ට ඩිවෙලොප් වෙන්න සහ ඒවෙන් ඒගොල්ලෝ ෆේල් වෙනකොට හදන්න සේෆ්ටි නෙට් එකක් අපි තේරුම් ගත්තා ගොඩක් දේවල් එතන කරන්න පුළුවන් කියන එක. ඒකත් එක්ක අපි ඇත්තටම කනෙක්ට් වුණා ලංකාවේ එක එක ඉකෝසිස්ටම් ස්ටාර්ට්අප් ඉකෝසිස්ටම් පාර්ට්නර්ස්ලත් එක්ක ඉන්ඩස්ට්‍රි පාර්ට්නර්ස්ලත් එක්ක කනෙක්ට් වුණා. කනෙක්ට් වෙලා එක එක ප්‍රොජෙක්ට්ස් වලට ආවා. ඔය ඩිස්ට්‍රප්ට් ඒෂියා එක විවිධාකාරයේ ප්‍රොජෙක්ට්ස් වලට අපි ගියා. ඒවැ ඔපචුනිටි එක හම්බුණා. ඇත්තටම ඒවැයින් අපිත් එක්ක හිටපු වොලන්ටියර්ස්ලට ස්ටුඩන්ට්ස්ලට ඒ ඔපචුනිටිස් හම්බුණා. ඒවත් එක්ක කනෙක්ට් වෙන්න. එතකොට ඔහොම ජර්නි එක ඇවිල්ලා ඇත්තටම අපි එක තැනක් ආවා. අපි අපේ ස්ටුඩන්ට්ස්ලා හිටියා හරි වැලියබල් ඔපචුනිටිස් වලට යන්න පුළුවන් වෙච්ච. උදාහරණයක් විදිහට කියනවා නම් සමහර ස්ටුඩන්ට්ස් හිටියා ඒගොල්ලන්ගේම ව්‍යාපාර පටන් ගත්තා. තව කට්ටිය හිටියා ඇත්තටම ඩිප්ලොමේට් සයිඩ් එකට ගියා. ඒ ගොඩාක් ළමයි ඇත්තටම මේ කොළඹ වලින් ආපු ළමයි නෙමෙයි. සමහරවල් ඇත්තටම දුෂ්කර පැති වලින් මොන්රාගල ඒ වගේ පැති වලින් ඇවිල්ලා පොඩි යම්කිසි හම්බෙච්ච පුෂ් එකක් නිසා ඒගොල්ලෝ ඊටු ටික කරගෙන ගියා. ඊට පස්සේ ඇත්තටම අපි එක තැනකදී ආවා අපි මේක කොහොමද ස්කේල් කරන්නේ? කියන්නේ මේක ලංකාවෙන් අපි ලංකාවේ තව අතු ගෙනියන්නේ කොහොමද? දැන් මොකද මම මේ කියන කතාව මේක ස්කේලබල් නැහැනේ. ස්කේලබල් කියන්නේ අපිට මේක එක ළමයක ගෲම් කරන්නත් අපි ලොකු එෆර්ට් එකක් දාන්න ඕනේ. එතකොට මේක කොහොමද අපි ස්කේලබල් දෙයක් කරන්නේ? මේක කොහොමද අපි ලංකාවෙන් එළියට ගෙනියන්නේ කියන එක. අන්න එතනදී ඇත්තටම අපි කරපු වැඩේ අපි මේ පටන් ගත්ත ඔක්කොම ලර්නින්ග්ස් මේ තියෙන ලර්නින්ග්ස් එකතු කරලා අපි ඇත්තටම බිල්ඩ් කරන් ගත්ත ප්‍රොඩක්ට් එකක්. ඉකෝසිස්ටම් එකක් එක්ක වටේ එකතු වෙච්ච ප්‍රොඩක්ට් එකක්. එතකොට ඒ ප්‍රොඩක්ට් එක අපි කියනවා ගැප් කියලා ප්‍රොඩක්ට් එකක් අපේ තියෙනවා ජෙනරේෂන් ඇල්ෆා ප්ලැට්ෆෝම් කියලා. ඒකේ ඇත්තටම අපි බිල්ඩ් කරන්නේ මිනිස්සුන්ට පුළුවන් විවිධාකාර එක්ස්පීරියන්ස් ගන්න කන්ට්‍රෝල්ඩ් එන්වයරන්මන්ට්ස් වල. ඒ කියන්නේ ආට සමහරලාට අපි දැන් මේ ළඟදී අපි හැකතන් එකක් කළා. හැකතනයක් කියන්නේ ඒක අර අපි කියන ට්‍රැඩිෂනල් හැකතන් එකක් නෙමෙයි. අපි ඒගොල්ලන්ට දෙන පොඩි ස්ටෝරි ලයින් එකක්. මෙන්න මෙහෙම සිනාරියෝ එකක් ඔයගොල්ලෝ ඉන්නේ. එදා අපි දුන්නේ ඔයගොල්ලෝ ඔක්කොම ලෝකේ විනාශ වෙලා ඔයාලා විතරයි ඉතුරුලා ඉන්නේ. දැන් සර්වයිවල් ගේම් එකක් තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. ඒ වගේ. එතකොට ඒගොල්ලෝ බිල්ඩ් කරන මොන හරි ඇප් එකක් හරි මොන හරි බිල්ඩ් කරනවා. ඔය අතරේ ඇත්තටම අපි ඒගොල්ලන්ට ගේනවා සමහරලාට ඒගොල්ලන්ගේ තියෙන රිසෝස් එකක් මොන හරි අයින් කරනවා. එහෙම නැත්නම් මොන හරි කන්ස්ට්‍රේන්ට්ස් දානවා. එතකොට ඒගොල්ලෝ ඉක්මනට ඇඩැප්ට් වෙන්න ඕනේ. ඉක්මනට ඉගෙන ගන්න ඕනේ. ඉක්මනට රෙස්පොන්සිව් වෙන්න ඕනේ. එතකොට ඔන්න ඔය වගේ දේවල් එක්ක අර ඒගොල්ලන්ගේ අර නැති වෙලා ගිය තිබිච්ච සමහර සොෆ්ට් ස්කිල්ස්
ටික ශාප් වෙනවා අපහෝ. ඒක අපි ඇත්තටම අපි දැන් හදාගෙන යනවා කොහොමද මේක අපි මේ කියන soft skill development එක අපි measure කරන්නේ සහ ඒක measurable විදිහකට develop කරන්න තව කියන එක. ඒක තමයි අපි platform එක ඇතුලේ හදන්නේ. ඇත්තටම ඒකේ තියෙනවා පොඩි අර behavioral science එක්ක යන පොඩි innovation එකක්. ඒක තමයි අපි ඇත්තටම මේ දවස්වල කරගෙන යන්නේ. platform එකට මෙහෙම කෙනෙක් එන්න පුළුවන්. අපි කිව්වොත් කෙනෙක් එන්න පුළුවන් platform එකකට එයාට කියන්න පුළුවන් මට මෙහෙම passion එකක් තියෙනවා. මම මේ දේට ආසයි. ඒ වුණාට මට skills තියෙන්නේ ඒකෙන් නෙවෙයි. මට වෙන side එකකින් තමයි skills. ඒ වගේ අයට මොන වගේ advice එකක්ද දෙන්න පුළුවන්? හරි. ඒක ඔය අපි කියන passion කියන වචනේ ඒකෙන් තමයි අතරම passion කියන එක වෙනුවට අපි use කරන්නේ අර unique value proposition කියන වචනේ. passion කියන එක ඇත්තටම කාලෙන් කාලට අපිට අලුත් දේවල් තියෙනවනේ. කාලේ අපි දැන් පොඩි කාලේ අපි සමහරට කැමති astronomer කෙනෙක් වෙනවා. ඔය වගේ එක ආසාවල් තියෙනවනේ. හැබැයි ඕකේ අපි තේරුම් ගන්න ඕන දේ තමයි ඔයා හිතන්නකෝ ඔයාට හරි ආසාවක් තියෙනවා හිතන් ෆොටෝග්‍රැෆි වලට. හරි මොන හරි වගේ දෙයකට. එතනදී ඔයා බලන්නේ ඇත්තටම ඇයි ඔයා ඒකට එච්චර ආස? ඔය ගොඩක් දේවල් වල තියෙන දේ තමයි අපි ඒකේ ක්වෙස්චන් කරන්න ඕනේ why කියන කම්පෝනන්ට් එක. ඇයි මම මේකට ආස? why කියන එක ක්වෙස්චන් කළාම ඔයාට සමහරලාට තේරෙන්න පුළුවන්. හරි මම මේකට කැමති මොකද මම නේචර් එකත් එක්ක ඉන්න කැමති. එහෙම නැත්නම් මම මොනවා හරි අලුත් දෙයක් ක්‍රියේට් කරන්න කැමති. එතකොට ඔය why එක ලින්ක් වෙන ෆොටෝග්‍රැෆි විතරක් නෙමෙයි තියෙන්නේ. තව දේවල් තියෙනවා. ඕකම අනිත් පැත්තට අදාළයි. උදාහරණයක් විදිහට කිව්වොත් ඔයාට දෙයක් හොඳට කරන්න පුළුවන්. හැබැයි මට මේක කරන්න එක්කෝ මට රිසෝසස් නැහැ. එක්කෝ ඇත්තටම මම මේක කරන්න කැමති නැහැ. මම මේක කරන්න හොඳට පුළුවන් වුණාට ඒ හැම වෙලාවකදීම බලන්න ඕනේ ඇයි මට මේක හොඳට කරන්න පුළුවන්? ඇයි මට මේක හොඳට කරන්න පුළුවන්? හරි මට මේක හොඳට කරන්න පුළුවන්. සමහරවිට මට හොඳට මොනවා හරි දෙයක් ඩිවෙලොප් කරන්න පුළුවන්. හේතුව මම සෑහෙන හොඳයි පැටර්න් රෙකග්නිෂන් වලට. ඒ පිටිපස්සට අපි වර්ක් කරනකොට අපිට එනවනේ යම්කිසි දේවල් ටිකක් why components ටිකක් අන්න ඒ ටික තව දේවල් වලට අපිට ලින්ක් කරන්න පුළුවන්. එතකොට අපි හොයාගන්නවා මම මේකට කැමතියි කියලා හිතුවට ඇත්තටම මම මේකට නෙමෙයි කැමති. මම කැමති මේක මෙන්න මේ කොටසට. ඒ කොටසේ තියෙන තව දේවල් තියෙනවා. කියන විදිහට ඔය ඔක්කොම කතාව ඩිපෙන්ඩ් වෙන්නේ ඇත්තටම ඔයාට තියෙන එක්ස්පෝෂර් එක උඩ. එකක් පළවෙනි එක එක්ස්පෝෂර් එක උඩ. අනිත් එක තමයි ඔයාට තියෙන හැකියාව ඒ එක්ස්පෝෂර් එකෙන් හරි දේ කැප්චර් කරගන්න. ඒ කියන්නේ ඔයා දෙයක් එක්ස්පීරියන්ස් කරනවා ඒක සමහරලාට ෆේලියර් එකක් වෙන්නත් පුළුවන්. කෙනෙක් ෆේලියර් කියන එක ගන්න පුළුවන් මම මේක මම ෆේල් වෙච්ච වෙලක් මට වැඩක් නැහැ අනිත් අය මට මෙහෙම කළා ඔය වගේ විදිහට. තව කෙනෙක් එක්ක ගන්න පුළුවන් මම මේක ෆේල් වුණේ මේ හින්දායි මං මේ කෑල්ල හොඳට කළා නම් ඊළඟ පාර මම මේක සක්සීඩ් වෙන්න පුළුවන්. ඒ විදිහට. එතකොට අර අපිට පුළුවන් අර ඔයා අහපු ප්‍රශ්නේ ඇත්තටම අපි දේවල් පුළුවන් නම් අපි පොඩ්ඩක් why එක ක්වෙස්චන් කරන්න. ඇයි මම මේකට කැමති? ඇයි මට මේක හොඳට කරන්න පුළුවන් කියන දේ අපිට ඊට පස්සේ එතනින් එහාට හදා ගන්න පුළුවන්. නෑ මට මේ දේවල් ටික යූස් කරලා තව මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන් කියන එක. ඉතින් මම වෙන ප්‍රශ්නයක් අහුවොත් දැන් විලි මෙන්ෂන් කරා Disrupt Asia වගේ platform එකක වැඩ කරලා තියෙනවා කියලා. ඒ platform එකේ මොකක්ද ඔයාගේ role එක යන්නේ? මොකක්ද මේ platform එකෙන් youth generation එකට හම්බ වෙන advantage එක? Disrupt Asia එකේ role එක ඇත්තටම අපි ගිය අවුරුද්දේ Disrupt Asia 2025 වල අපි කරපු role එක ඇත්තටම coordinating role එකක්. ඒ කියන්නේ මේක ඇවිල්ලා Disrupt Asia කියන්නේ සරලවම ලංකාවේ startup ecosystem එක global startup ecosystems එක connect කරන mediator එකක්. ලංකාවේ තියෙනවා මේ වගේ startups, ලංකාවේ තියෙනවා මේ වගේ platforms, ලංකාවේ මේ වගේ ecosystem එකක් තියෙනවා. ඔන්නෝගේ එළියට ගෙනියන්න තියෙන මීඩියට එකක් තමයි Disrupt Asia කියන්නේ. ඒතර ඇත්තටම ඕක සක්සස් වෙන්නේ අපිට මේකට ගේන්න පුළුවන් ලංකාවේ ඉන්න විවිධ යුනිවර්සිටිස් වෙන්න පුළුවන්, ඉකෝසිස්ටම් බිල්ඩර්ස්ලා වෙන්න පුළුවන්, ස්ටාර්ට්අප්ස් වෙන්න පුළුවන්. ඔය කට්ටියගේ එකමුතුවත් එක්ක. ඒතර ඇත්තටම අපි ප්ලේ කරපු රෝල් එක මොරෝලෙස් අර මේ කට්ටියව මේ වැඩේට එකතු කරගෙන මේ අර කියන විෂන් එකට යන ෆැසිලිටේටර් රෝල් එකක්. මේක. එතකොට ඕක youth community එකත් එක්ක resonate වෙන විදිය තමයි. අර ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි දැන් generation alpha කියන්නේ එකක්. ඇයි මම ඔච්චර disrupt Asia ගැන හෝ ecosystem එක ගැන ඔච්චර enthusiasm එකක් තියෙන කෙනෙක්. ඒකට reason එක තමයි generation alpha එකේ අපි හදන්නේ at the end එළියට එන්න පුද්ගලයා ගොඩක් වෙලාවට එක්ක entrepreneur mindset එකක් තියෙන කෙනෙක්. එහෙම නැත්නම් entrepreneur කෙනෙක්. entrepreneur කෙනෙක් කියලා අපි කියන්නේ company එක වැඩ කරනවා. හැබැයි යාගේ ඔළුව වැඩ කරන්නේ අලුත් දෙයක් හදන ඒ කෙනෙක් විදිහට. එතකොට මෙහෙම අයට තියෙන්න ඕනේ එළිය එන්වයරන්මන්ට් එක. ඒකෙන් තමයි මේ ස්ටාර්ට්අප් ඉකෝසිස්ටම් කියන එක හරි ඉම්පෝටන්ට්. හොඳම දේ අපි ඊවන් අපි ස්කිල් බිල්ඩින් කළත් අපිට එළිය ජොබ්ස් නැත්තම්
අපි කරන දේ අවුට්පුට් එකක් ගන්න බැහැනේ. එතකොට අපි මෙහෙ හදන ගමන් අනිත් පැත්තේ හැදෙන්න ඕනේ. මේ පැත්තේ ස්ටාර්ට්අප්ස් හැදෙන්න ඕනේ, ඔපචුනිටිස් හැදෙන්න ඕනේ. ඒ දේවල් හැදෙන්න ඕනේ. එතකොට මේ දෙකක් නෙමෙයි අතට මේ දෙක හරි ඉන්ටර්කනෙක්ටඩ් කෑලි දෙකක්. එක පැත්තකින් ෆනල් එක හැදෙන්න ඕනේ. හොඳ ස්කිල්ඩ් කට්ටිය එළියට එන්න. අනිත් පැත්තේ ඒගොල්ලන්ට හරියන හොඳ ඔපචුනිටිස් තියෙන්න ඕනේ. එතකොට ඊළඟ එක තමයි ලංකාවට ඇත්තටම අපි කියනවා ඩිජිටල් ඉකොනොමි ගෝල් එකක් තියෙනවා ලංකාවේ. එතකොට ඒ ගෝල් එක ඇචීව් කරන්න ස්ටාර්ට්අප්ස් කියන කැටගරි එක ලොකු රෝල් එකක් ප්ලේ කරනවා. දැන් අපි දැකලා තියෙනවා ලංකාවේ ගොඩාක් ස්ටාර්ට්අප්ස් නැති වෙන්න පුළුවන්. හැබැයි සමහර තිබෙන පොඩි ස්ටාර්ට්අප්ස් දැන් අපි උදාහරණයක් ගත්තොත් වෙල්තෝයිස් ගිය මාස කිහිපේ JP Morgan බැංක් එකෙන් ඇක්වයර් කරපු කම්පැනි එක. ඒවා හොඳ සක්සස් ස්ටෝරීස්. ඒවා ලොකු ඔපචුනිටිස් ක්‍රියේට් කරනවා මෙහෙ ඉන්න ඊළඟ ජෙනරේෂන් එකට. එතකොට මේ වගේ එන්වයරන්මන්ට් එකක් හදන්න බැහැ තනි පුද්ගලයෙක්ට හෝ තනි කණ්ඩායමකට. කියන්නේ මේ ස්ටාර්ට්අප්ස් හැදෙන්න ෆැසිලිටේට් කරන්න බැහැ තනි පුද්ගලයෙක්ට හෝ තනි කණ්ඩායමකට. මේකට එන්න ඕනේ එක ජෙනරේෂන්ස් එක වැලියස් ගේන්න පුළුවන් කට්ටිය එකට එකතු වෙලා වැඩ කරන්න ඕනේ මේ වැඩේට. ඉතින් ඒකට අපි දන්නවා අපේ උඩ ජෙනරේෂන් එක ගත්තාම ඒගොල්ලන්ට හොඳ නොලෙජ් එකක් තියෙනවා. හොඳ එක්ස්පර්ටීස් තියෙනවා. හැබැයි ඒගොල්ලන්ට සමහර වෙලාවට එළියට බහලා වැඩ කරන්න ටයිම් එක නැහැ. හැබැයි අපේ යූත් එකට අර කියන එක්ස්පර්ටීස් නැහැ. ඒගොල්ලන්ට හොඳට එළියට බහලා වැඩ කරන්න එනර්ජි එක තියෙනවා, ටයිම් එක තියෙනවා, ඒක තියෙනවා. ඉතින් මේ දෙක එකතු වුණාම තමයි අපිට ඔය වගේ දේවල් කරන්න පුළුවන්. මොකද ඕවා රිසල්ට්ස් එන ඕවා ඇවිල්ලා අර ඉමීඩියට් ෆයිනෑන්ෂල් රිසල්ට්ස් එන දේවල් නෙමෙයි. හැබැයි යම්කිසි කාලෙක රිසල්ට්ස් එන ජෙනරේෂන්ස් වලට බෙනිෆිට් වෙන වැඩ ඇත්තටම. ඉතින් ඒ වගේ එන්වයරන්මන්ට් එකක් හදන්න දැන් අර මිනිස්සු ඉන්නවනේ පොඩක් කාගෙන කියන අර පොඩක් එක රෙසිලියන්ට් මයින්ඩ්සෙට් එකක් තියෙන කට්ටියක් මේකට වැඩේට වැඩ කරනවා. ඉතින් ඒක කරන්න පුළුවන් හොඳම විදිහ තමයි කෙනෙක් හෝ කීප දෙනෙක්ගේ වෙයිට් එක ගන්න නැතුව ගොඩාක් කට්ටියව එකතු කරගෙන මේ ගෝල් එකට යන එක. ඉතින් ඒක හින්දා තමයි ඇත්තටම අපි ඔය ඩිස්ට්‍රප්ට් ඒෂියා සහ අනිකුත් ස්ටාර්ට්අප් ඉකෝසිස්ටම් එක ගැන ගොඩක් තියෙන ඉන්ට්‍රස්ට් එක සහ අපි ඒකට ගොඩක් වැඩ කරන්නේ. මොකද ඇත්තටම අපි ඉමීඩියට් රිසල්ට් එකකට වඩා අපි මේකේ දකින්නේ තව අවුරුදු 10කින් 15කින් එන අපි මේ හදන ෆනල් එකට එන වැඩ කරන්න පුළුවන් එන්වයරන්මන්ට් එක. ස්ටාර්ට්අප් ඉකෝසිස්ටම් එකත් එක්ක ගොඩක් වැඩ කරන කෙනෙක්. එතකොට ඔයා එකකින් ගත්ත එක්ස්පෝෂර් එකත් එක්ක යූත් ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක්ට නැත්නම් ස්ටාර්ට්අප් එකක් පටන් ගන්න බලන් ඉන්න කෙනෙක්ට මොකක්ද දෙන්න පුළුවන් ඇඩ්වයිස් එක? පළවෙනි එක මම හිතන්නේ ඇත්තටම ස්ටාර්ට්අප් එකක් අර අපි කියනවා ෆේල් වෙන්න තියෙන ඉඩ වැඩි කොහොමද කියන එක. හරි. එතකොට අපිට තියෙන දේ තමයි ඔයාට තියෙන්න ඕනේ මාරම ඒ කියන්නේ පළවෙනි දේ තමයි බිස්නස් එකක් පටන් ගන්නකොට ඔයා එක කැමති දෙයක් ඔයා තෝරගන්න ඕනේ. කරන්න කැමති දෙයක්. ඔක අපි ගොඩක් මම අහලා තියෙනවා අපි ස්ටීව් ජොබ්ස් වගේ ගත්තාම කියන කතාවක් තමයි මේ ස්ටාර්ට්අප්ස් කියන එක හරි ඉන්සේන් වැඩක්. මොකද ඔයා ඇත්තටම සක්සීඩ් වෙන්න තියෙන ඊට වඩා ෆේල් වෙන්න තියෙන ඊට සෑහෙන වැඩි සහ ඔයාව අර ගොඩාක් ප්‍රෙෂර් වෙනවා, ස්ට්‍රෙස් වෙනවා. ඔය හැමදේම උතන තියෙනවා. එතකොට ඔයා මේ වැඩේට කැමති නැත්නම් පළවෙනි එක එච්චර පර්සිව් කරන එක සමහරවිට සක්සස් නැති වෙන්න පුළුවන්. ඊළඟ එක තමයි ඇත්තටම අර තියෙන්න ඕනේ never give up attitude එක ඇත්තටම. හරි මම මේක කොහොම හරි කරනවා කියන එක. ඒක නැතුව ඇත්තටම කිසිම දෙයක් කරන්න බෑ. never give up attitude එක ඔයා මොනවා හරි වැදගත් ඉම්පැක්ට්ෆුල් දෙයක් කරන්න හිතනවා නම් ඒක තියෙන්නම ඕනේ. ඊළඟ එක තමයි මම හිතන්නේ ක්‍රිටිසිසම්ස් හොඳ විදිහට ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒක හරිම වැදගත් ස්ටාර්ට්අප් එකක් බිල්ඩ් කරනකොට. මොකද ප්‍රොඩක්ට් එකක් ගත්තත් ක්‍රිටිසිසම්ස් එනවා, මොනවා ගත්තත් අරක නෑ මේක නෑ. ඒක හරි නෝමල්. ඒක වෙන්නත් ඕනේ. මොකද ක්‍රිටිසිසම්ස් එක තමයි මිනිස්සු ඊළඟ ස්ටෙප් එක හිතන්නේ. හැමදේම අපි ස්මූත්ලි ගියොත් අපි දකින්නේ නැහැනේ ඇයි මේ මොකක්ද මේකේ තියෙන වැරද්ද කියන එක. එතකොට අන්නේ මයින්ඩ්සෙට් එක තියෙන්න ඕනේ. දේවල් වැඩි ඒ අර තමන්ගේ මෙන්ටල් පීස් එකත් තියාගෙන බට් ස්ටිල් එලියෙන් එන ඇයි මෙහෙම රියැක්ෂන් එකක් එන්නේ මේකට මම මොකක්ද කරන්න කියන එක හිතන්න. මොකද ස්පෙෂලි අපි ස්ටාර්ට්අප් වලට යනවා නම් අපි ගොඩාක් ස්ටේක් හෝල්ඩර්ස්ලාත් එක්ක වැඩ කරනවා. ක්ලයන්ට්ස්ලාත් එක්ක වැඩ කරන්න පුළුවන්, ඉන්වෙස්ටර්ස්ලා කීක විදිය කට්ටියත් එක්ක. ඒතකොට හරි අමාරුයි අතරම හැම පැත්තෙම එන දේවල් බැලන්ස් කරන්න. එතකොට හරි වැදගත් දෙයක් තමයි අර කියන මයින්ඩ්සෙට් එක. ප්‍රශ්න එක්ක කොහමරි අර ක්‍රිටිසිසම්ස් නරක විදියට ගන්න නැතුව නෑ මට නරකට කිව්වේ මට මෙහෙම කිව්වා එහෙම ගන්න නැතුව නෑ මේ මනුස්සයා කියන දේ යම්කිසි පොයින්ට් එකක් තියෙන්න පුළුවන්. ඇයි මෙයා මෙහෙම කියන්නේ කියන එක හිතලා එතනට ඇඩ්‍රස් කරන්න. දැන් අපි මෙච්චර වෙලා කතා කරේ ජෙනරේෂන් ඇල්ෆා and entrepreneurship කියන ටොපික් එක ගැනනේ. මම ඇහුවත් ඇත්තටම දැන් මියුලි කියන කැරක්ටර් එක මට හිතෙන විදිහට ගොඩක්ම ඉන්ට්‍රස්ටිං කැරක්ටර් එකක්. මම ඇත්තටම මාර ආසාවෙන් අද පොඩ්කාස්ට් එක කරන්න පාන්නේ. ඔයාගේ CEO කියන එක අපි පැත්තකින් තිබුණොත් පර්සනල් ලයිෆ් එකේ මොනවාද තියෙන හොබීස්? කොහොමද මේ දේවල් බැලන්ස් කරගන්නේ? හොබීස් ගත්තොත් ඇත්තටම මම හරි ආසයි ඇනිමේ වලට.
මං හිතන්නේ මම ගොඩක් මර මගේ අර අපි කියන දැන් ඔය never give up attitude එක කියනකොට මොකද anime කියන්නේ ඔය never give up කියන එක හරි මේ ඒ series වල තියෙන දෙයක් අපි ගත්තොත් ඔය Naruto One Piece ඔය වගේ ඒකේ කියන්නේ අර අපි මොන challenges ආවත් අපි goal එකක් අපි set කළොත් අපේ ඔළුවේ තියෙන අපි මෙහෙම එකක් කරනවා කියලා ආයක කොහොම හරි මොන challenges ආවත් කරනවා ඒක එක්ක තමයි අතරම මගේ අර ගොඩක් life philosophies හැදිලා තියෙන්නේ අතරම. එතකොට වගේ hobbies ගැන ගත්ත එකක් ඒක ඊට පස්සේ ඇත්තටම මම ඒ කියන්නේ මම ඇත්තටම කැමති එක විවිධ සබ්ජෙක්ට්ස් පොඩ්ඩක් කියවන්න කරන්න කැමති ඔය විනෝදෙට අනික් අතට මම ටේබල් ටෙනිස් ක්‍රීඩා කරනවා ඒ වගේ දේවල් තමයි ඇත්තටම. ඒකට කොහොමද මෙහෙම බැලන්ස් කරගන්නේ දෙක? ඔයාගේ ටයිම් එක මැනේජ් කරගන්නේ කොහොමද? ඒක ඇත්තටම කියනකොට මම තාම ඉගෙන ගන්නවා. හැබැයි මම ඒකේ දකින දේ තමයි මම හිතන්නේ නැහැ ඒකේ අර right or wrong answers තියනවා කියලා. ඒක හරි පුද්ගලානුබද්ධ දෙයක්. මම ඕක දකින්නේ ඇත්තටම අර personal and work කියලා දෙයක් මම හිතන්නේ කොහොමද entrepreneur කෙනෙක්ට එහෙම වෙන් කරන්න පුළුවන් කියලා. මොකද අපේ අර නිදාගන්න එකේ ඉඳන් අපේ ඔළුවේ සමහරලාට දුවන්නේ මේකේ ඊළඟට මොකද්ද කරන්නේ ඒක. එතකොට ඒක මම හිතනවා අර harmony එකක් තමයි ওই දෙකේ තියෙන්න ඕන කියන එක. يعني අපි harmony in the sense මම කරන දේවල් මගේ හැබැයි මෙහෙමයි. අපිට එකක් විතරක් ෆෝකස් කරන්න බෑ. එක පැත්තක් ගොඩක් වෙලාවට කොලැප්ස් වෙනවා. අනිත් එන්ටිටිස් උත් කොලැප්ස් වෙන තියෙන ඊට වැඩි. එතකොට ඒක හරි වැදගත් අපි අර හැමදේම යම්කිසි හාමනි එකක් තියාගන්න එක. අනොත් උතනදී අතර මම ගොඩක්ම තෑන්ක්ෆුල් වෙන දෙයක් තමයි එකක් මගේ ෆැමිලි එක සහ ස්පෙෂලි මගේ යාළුවෝ. ඒගොල්ලෝ අර හරිම සපෝටිව් අන්ඩර්ස්ටෑන්ඩින් මොකද්ද කරන්නේ කියන්නේ දැන් මගේ ස්ටාර්ට්අප් එකේ අතර මාත් එක්ක මගේ පොඩි කාලේ හිටපු යාළුවත් ඉන්නවා. එතකොට ඒකට අමතරව ඇත්තටම ගොඩාක් මගේ යාළුවෝ මේ වැඩේට උදව් කරලා තියෙනවා. ටයිම් එකෙන් වොලන්ටියර් කරලා තියෙනවා, ෆයිනෑන්ෂියල් සපෝට් කරලා තියෙනවා. අර ඒක සමහරලාට නොතිබ්බනම් මට ඔක කරන්න එහෙම කරන්න බැරි වෙන්න තිබ්බා. ඒක නිසා හරිම වැදගත් ඒ රිලේෂන්ෂිප්ස් මේන්ටේන් කරන එක ඇත්තටම මොකද කොච්චර කොහොම වුණත් අර අපිට ඉන්න ඕනේ අර යම්කිසි අර මම අහලා තියෙන සයිමන් සිනෙක් කියන කතාවක් තමයි. ඔයාට ගොඩාක් ග්‍රේට් දේවල් කරන්න ඕන නම් ඔයාට තියෙන්න ඕනේ අනිත් පැත්තට හොඳ ෆවුන්ඩේෂන් එකක්. ඒක හරි ඉම්පෝටන්ට්. ඒතර ඔයගලන්ට ඉන්න ඕනේ අපිට ඉන්න ඕනේ හොඳ යාළුවෝ ෆැමිලි අන්න හරි හොඳ සපෝට් නෙට්වර්ක් එකක් තියෙන්න ඕනේ. ඒක මම හිතනවා අන්න එතන ලොකු වැදගත්කමක් තියෙනවා ඔය දෙක මේන්ටේන් කරද්දී. ඉතින් මේ ජර්නි එකේ ෆීමේල් එන්ටර්ප්‍රෙනර් කෙනෙක් විදියට ඔයා මේ ආපු ජර්නි එකේ අනිවාර්යයෙන්ම ගොඩක් චැලෙන්ජස් එක් නැති. අනිවාර්යයෙන්ම ගොඩක් චැලෙන්ජස් වලට මුහුණ දෙන්න නැති. ඔයාලට ගිව් අප් කරන්න හිතෙච්ච අවස්ථා ඇති. ඒව ගැන කිව්වොත් කොහොමද මේ චැලෙන්ජස් වලට ෆේස් කරේ? මම හිතන්නේ මට ගිව් අප් කරන්න කියලා හිතෙච්ච එක අවස්ථාවක් තියෙනවා. හැබැයි ඒකත් අර දවසක් වගේ දවස් දෙකක් තුනක් වගේ තමයි ඊට පස්සේ ආපහු බවුන්ස් බෑක් වුණා. ගොඩක් වෙලාවට මම හිතන දේ තමයි අනික් දැන් අපි ඇත්තටම චැලෙන්ජස් නම් ගොඩාක් තියලා තියෙනවා. ඒ කියන්නේ චැලෙන්ජස් කියන එක මම හිතන්නේ අර නිකන් ඩේලි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා හැමදාම විසඳන්න. ඒක හැබැයි මම ගිව් අප් කරනවා කියලා හිතලා නැහැ. මොකද මම හැමතිස්සෙම හිතනවා දැන් මම ජොබ් එකකට ගියත් මම දන්නවා මම හිතන්නේ මේක ගැන අපරාධ මට මේක කරන්න තිබ්බ. ඒ කියන්නේ මගේ ඔළුව සම්පූර්ණයෙන් සමානවට වැඩ කරන්නේ මම මේ කරන දේ ගැන. එතකොට අර ගිව් අප් කරලත් මම දන්නවා මට වෙන කරන්න දෙයක් නැහැ කියලා මට සමහරවිට හිතෙනවා. මට මේකම තමයි කරන්න ඕනේ. මේකම ඒ කියන්නේ මගේ ඔළුවේ තියෙනවා මම මේක තමයි කරන්න හිතන දේ. ඒක ඇරුණාම සමහරවිට ඇත්තටම මට වෙන දෙයක් හිතන්න හරි අමාරුයි. කියන්න මම ඉවෙන්චුවලි ආපහු එතෙන්ටම හැබැයි වෙන විදිහකට බ්‍රේක් එකක් කවදාද දවසක මම ජෙනරේෂන් ඇල්ෆා එකත් එක්ක ෆේල් වුණොත් මම මොකක්ද තව විදිහකින් ආයෙ එතෙන්ට try කරන්න පුළුවන්. ඒ කියන්නේ මම හිතන්නේ ඒක අර හරිම මේ අර මම කලින් කිව්වා වගේ තමන් කරන දෙයට තමන්ගේ purpose එකට තියෙන යම්කිසි passion එක සහ sort of an attachment තමයි ඉතින් ඇත්තටම. ඔයා දැන් ලොකු වැඩක් ඇත්තටම මියුලි කියන කැරක්ටර් එක අපේ youth empowerment එකට කරනවා. මේ වගේ කරද්දී ඔයාලට මම හිතන්නේ awards හම්බුනා. මේ ළඟදිත් award එකක් හම්බෙලා SLDF එකෙන් මේ හම්බ වෙච්ච award සහ කොහොමද ඔයාලට feel වෙන්නේ මේ awards හම්බෙනකොට? ඒක ගැන පොඩ්ඩක් කිව්වොත්. SLDF එක ඇත්තටම මීට අවුරුදු දෙකකට දෙකක් වෙනවා. දෙකක් හොත් නෑ එකක් වගේ වෙනවා. ඇත්තටම කියනවා නම් entrepreneur කෙනෙක්ගේ මගේ honest answer එක තමයි awards කියන ඒවා අපිට
ඕන වෙන්නේ අපිට අවශ්‍ය නෙට්වර්ක් එක හදාගන්නයි ඇත්තටම බිස්නස් එකට PR එක හදාගන්න. එහෙම වුණාම ඇත්තටම මම බිලීව් කරන්නේ නැහැ කවදාවත් අවෝඩ්ස් වලින් ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක්ව වැලිඩේට් කරන්න පුළුවන් කියලා. ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක්ව වැලිඩේට් කරන්න පුළුවන් එකම විදිය තමයි මේ මනුස්සයාට එන සේල්ස් වලින්. කොච්චර ප්‍රමාණයක් මේ මනුස්සයාගෙන් ප්‍රොඩක්ට් එක බයි කරනවද කියන එක. අවෝඩ්ස් කියන එක ඇත්තටම අර ලයික් කේක් එකකට අයිසින් වගේ. අවශ්‍යම නැහැ. Tamanට අවශ්‍ය නෙට්වර්ක් එක හදාගන්න. අන්න ඒ සහ ඒ කියන්නේ PR එක නෙට්වර්ක් එක ඔන්න ඔය දේවල් වල තමයි ඇත්තටම අවෝඩ්ස් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මම ස්ට්‍රෝංලි බිලීව් කරන දෙයක් තමයි ඇත්තටම අපි කිසිම දෙයක් අවෝඩ්ස් බලාපොරොත්තුෙන් කරන්න අවශ්‍ය නැහැ. අන්න ඇත්තම කියනවා නම් මම තාම හිතන්නේ නැහැ මේ මම තාම මම දකින විදිහට මම තාම ගොඩාක් ඩිවලොප් වෙනවා. එතකොට සමහරලාට දවසක් එයි මම මෙහෙම ඩිසර්ව් වෙනවා කියලා මට හිතෙනවා. තාම මට එහෙම හිතිලා නැහැ. ඒක හින්දා අර අපි මම හිතන්නේ අපි අර කන්ටිනියස්ලි වැඩ කරනවා. අර I think ඒ අතරමැද නිකන් එන බෝනස් විදිහට අවෝඩ්ස් කියන දේවල් එනවා. ඒ වගේ තමයි. අපි අපේ එපිසෝඩ් එක ඉවර කරන්න කලින් අපි අන්තිමට අහලා බැලුවොත් ඇත්තටම මියුලි කල්බ කියන කැරක්ටර් එක ඇත්තටම හොඳ යූත් එම්පවර්මන්ට් එකත් එක්ක ගොඩක් යූත් එකත් එක්ක වැඩ කරන යූත් එම්පවර්මන්ට් එකට වැඩ කරන යූත් එකේ ඉන්න කට්ටියට සහ ඒ සිස්ටම් එකට ගොඩක් හොඳ දේවල් කරන කැරක්ටර් එකක්. ඇත්තටම මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්තාද කන්වර්සේෂන් එකෙන්. ඉතින් ෆයිනල් මෙසේජ් එක විදියට අපේ බලන් ඉන්න ඔඩියන්ස් එකට දෙන්න තියෙන ඇඩ්වයිස් එක මොකක්ද ඔයාලට? ඇත්තටම මම හිතන්නේ අර අපි මම හිතනවා ගොඩක් අපි වැදගත් අර තමන් ඕතන්ටික් වෙන එක. ඒ කියන්නේ ෆේලියර්ස් දැන් කියන්නේ අපි ඕනම කෙනෙක්ගේ තියෙනනේ වීක්නසස් තියෙනවා වල්නරබිලිටිස් තියෙනවා. හැබැයි මිනිස්සු ඕතන්ටික් වීම හරි වැදගත්. එතකොට තමයි අපිට ඇත්තටම පුළුවන් තමන්ව ඇක්සෙප්ට් කළාම මට මෙන්න මේ දේවල් තමයි පුළුවන්. මම මෙතන තව මේක ඉම්ප්‍රූව් කරන්න පුළුවන්. මට මේ දේ ඇත්තටම මං හිතුවට මට මේක කරන්න බෑ. මම මේක මීට වඩා තව මම මහන්සි වෙන්න ඕනේ. අර ඒක එන්නේ. සහ ඒකත් එක්ක එතනින් උඩට තමන්ට දෙයක් කරන්න අවශ්‍ය නම් අර මම කලින් කිව්වා වගේ අර never give up කියන එක තියෙන්න ඕනේ. ඒකට අවශ්‍ය mental resilience එක හදාගන්න ඕනේ. ඒක කවුරු වුණත් mental resilience එක කියන එක අපි ගොවියෙක් වෙලා වවන්න ගියත් mental resilience කියන එක වැදගත්. ඒක හින්දා අපි මොන ජොබ් එකකට ගියත් entrepreneur කෙනෙක් වුණත් කවුරු වුණත් ඒක හදාගන්න එක හරි වටිනවා. ඉතින් ඒ දෙක තමයි මම හිතන්නේ තාම වැදගත් කියලා. අපේ එපිසෝඩ් එකේ අවසානයේ තමයි අපි ඇවිල්ලා ඉන්නේ අද. ඉතින් අපි අද මියුලි කල්බෝවිල කියන කැරක්ටර් එක ගැන කොහොමද ජර්නි එක පටන් ගත්තේ, මොකද්ද ලයිෆ් ස්ටෝරි එක කියන එක ගැන ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. thank you පොඩ්කාස්ට් එකට එකතු කතා කළාට. ඊළඟ පොඩ්කාස්ට් එකෙනුත් මේ වගේම ඉන්ට්‍රස්ටිං පවර්ෆුල් කැරක්ටර් එකගේ ස්ටෝරි එකක් ඔයාලත් එක්ක ෂෙයා කරන්න අපි රැස්ලා ඉන්නවා. So thank you for watching us and stay tuned for our next episode.